හරි. ඔන්න අදත් අපි ආව ලස්සන ප්‍රශ්නයක් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. මෙන්න අද අපේ ප්‍රශ්නය. මේක පළවෙනි වාර විභාගය අහන්නත් පුළුවන් 20යි 25 සෙට් එකට මේක ඉදිරි සියලු වාර විභාගවල වෙන්න පුළුවන් සහ A level exam එකේ වෙන්න පුළුවන් අහන්න පුළුවන්. right. සමූහ sannivedanaya සාර්ථක කර ගැනීමට යොදාගත හැකි විධික්‍රම හතරක් විස්තර කරන්න. ඕනනම් මේ ප්‍රශ්නට උදාහරණ සහිතව විස්තර කරන්න කියලාත් අහන්න පුළුවන්. දැන් පුතේ අපි දන්නවා sannivedana ක්‍රියාවලියට සම්බන්ධ වෙන නැත්නම් සහභාගී වෙන පුද්ගල ප්‍රමාණය මත පුතේ sannivedana වර්ග කියලා වර්ගීකරණයක් තියෙනවා. sannivedana වර්ග කියලා එකක් තියෙනවා. sannivedana ක්‍රියාවලියට සහභාගී වෙන පුද්ගලයන් සංඛ්‍යාව මත තමයි එහෙම වර්ගීකරණයක් සිද්ධ වෙන්නේ. දැන් අපි දන්නවා අන්තර්වර්තීය පුද්ගල sannivedanaya. හරිද? අන්තර් පුද්ගල හෙවත් පුද්ගලාන්තර sannivedanaya. මේ අපි කතා කරන සමූහ sannivedanaya. එතනින් එහාට තියෙනවා පුතේ මහජන sannivedanaya. ඊළඟට ජන sannivedanaya, mass communication. ඊළඟට පුතේ අතත්ත්‍ය sannivedanaya. ඔන්න පුතේ sannivedana වර්ග ටික. දැන් ඒ sannivedana වර්ග ගැන පුතේ මම වෙනම වීඩියෝ එකකින් එකින් එක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මෙතන අහන්නේ පුතේ සමූහ sannivedanaya සාර්ථක කර ගැනීමට යොදාගත හැකි විධික්‍රම හතරක්. ඒ කියන්නේ පුතේ සමූහ sannivedanaya කියන මේ sannivedanය සුපිරියටම කරගන්න, වඩා හොඳින් කරගන්න මොනවද අනුගමනය කරන්න පුළුවන් විධික්‍රම කියලා තමයි මෙතනදී අපි කතා කරන්නේ. හරිද? පුතේ මොකද්ද සමූහ sannivedanaya කියලා කියන්නේ? මොකක්ද සමූහ sannivedanaya කියලා කියන්නේ? පුතේ සමූහ sannivedanaya කියලා කියන්නේ කිසියම් පුද්ගල සමූහයක් හෝ පුද්ගල කණ්ඩායමක් පොදු අරමුණක් වෙනුවෙන් එකට එක්ව සිදු කරන sannivedanaya තමයි පුතේ සමූහ sannivedanaya කියලා කියන්නේ. දැන් මොනවද පුතේ සමූහ sannivedanayට අදාළ වෙන්නේ? සමූහ sannivedanaya කොහොම මොනවද අදාළ වෙන්නේ සමූහ sannivedanayට? පුතේ සමූහ sannivedanaya ගත්තාම සමූහ sannivedanayට අදාළ වෙනවා. දැන් උදාහරණයක් ගන්න නිකන් හිතන්න දැන් ඔයාලගේ පන්ති කාමරයේ සිද්ධ වෙන සාමාන්‍ය ළමයි 35ක් 40ක් වගේනේ ඉන්නේ. අන්න සමූහ sannivedanaya. නිකන් හිතන්න බස් එකේදී ඔයාලා සෙට් එකක් එකතු වෙලා අඳුරන්නේ නැති අය සෙට් එකක් ආච්චිලා සීයලා අන්කල්ලා සෙට් එකක් වෙන්න ඕන එකට එකතු වෙලා ආණ්ඩුවට බයිනවා කට්ටියත් එක්ක. සමූහ sannivedanaya. සාමාන්‍යයෙන් 10ක් 12ක් 15ක් විතර ඉන්නවනේ. සමූහ sannivedanaya. යනවා කට්ටිය බණ ගෙදරක ගිහලා ඕන සෙට් එකක් එකට එකතු වෙලා පුටු තියාගෙන ඕමි ගහන ගමන් හරිද? නැත්නම් රම්මේ ගහන ගමන් අන්න මොනවා හරි කතා කරනවා. 15ක් විතර ඉන්නවා. සමූහ sannivedanaya. හරිද? ගමේ ළමා සමාජේ සමූහ sannivedanaya. ගමේ ළමා සමාජ සාමාන්‍ය ළමයි 150 200ක් නැහැනේ. ඉන්නේ සාමාන්‍ය ළමයි කීයක් විතරද? ළමයි සාමාන්‍යයෙන් 25ක් 30ක් 35ක් වගේ තමයි ඉන්නේ. ඔන්න ඕවා පුතේ සමූහ sannivedanaya. ඒතර සමූහ sannivedanaya කොහොම 15ක් 20ක් 25ක් 30ක් 35ක් වගේ වෙන්න පුළුවන්. ওই වගේ ගාණක් වෙන්න පුළුවන්. අපිට හරියටම කියන්න බෑ මෙන්න මෙච්චරයි කියලා. පැහැදිලිද? හරි. මේ අහන්නේ පැටියෝ සමූහ sannivedanaya සාර්ථක කරගන්න මොනවද කරන්න පුළුවන් කියන කතාව තමයි මේ අහන්නේ. right. පළවෙනි එක පුතේ සමූහ sannivedanaya සුපිරියටම කරන්න නම් පළවෙනි දේ තමයි පෙර සූදානම තියෙන්න ඕනේ. තේරුණාද මම මේ කියන එක? පුතේ සමූහ sannivedana ක්‍රියාදාමය තුල කණ්ඩායම් නායකයා තමයි ගොඩාක් වෙලාවට ප්‍රධාන sannivedakaya බවට පත් වෙන්නේ. දැන් නිකන් හිතන්න මොකක් හරි මගේ ක්ලාස් එකක් ළමයි 30ක් විතර ඉන්න ක්ලාස් එකක් කියලා නිකන් හිතන්න. ළමයි 30ක් විතර වාඩිලා ඉන්නවා. මම ළමයි 30ට උගන්වනවා. පැහැදිලිව මේක සමූහ sannivedanaya. එතෙන්ද කවුද පුතේ ප්‍රධාන sannivedakaya? මම තමයි කණ්ඩායම් නායකයා. නිකන් හිතන්න ගමේ මොකක් හරි සමිතියක් මරණාධාර සමිතියක්. 30ක් විතර ඉන්නවා. සභාපතිතුමා තමයි කතා කරන්නේ. යා තමයි පුතේ ප්‍රධාන sannivedakaya. එහෙනම් පුතේ සමූහ sannivedanaya වඩා සුපිරියට හොඳින් ඵලදායීව සිද්ධ කරන්න නම් පෙර සූදානම තියෙන්න ඕනේ ප්‍රධාන sannivedakayaගේ. පුතේ පෙර සූදානම කියලා කියන්නේ දැන් නිකන් හිතන්නකෝ දැන් මම ළමයි 30ක් විතර ඉන්න නැත්නම් 35ක් විතර ඉන්න ක්ලාස් එකක් කරන්න එද්දී මම නිකන් එකපාරට මේ නැකිටලා එකපාරටම කරන පාඩමක් දන්නෙත් නැහැ. එහෙම කවදාවත් මම එන්නේ නැහැ නේ. ඒක ඔයාලා දන්නවනේ. ඒක ඔයාලා දන්නවා. හරිද? ඒක ඔයාලා දන්නවා මම කවදාවත් එහෙම එන්නේ නැහැ. මම අනිවාර්යෙන් පාඩමට සූදානම් වෙලා හරිද ප්‍රොජෙක්ටර් එක ගේන්න ඕන නම් ප්‍රොජෙක්ටර් අරන් එනවා. ප්‍රොජෙක්ටර් එකේ මොනවා හරි වීඩියෝස් පෙන්වන්න ඕන නම් ඔයාලට මේ වීඩියෝ ටික අනිවාර්යෙන් අරන් එනවා. හරිද? මම පාඩමට ලෑස්ති වෙලා ඉන්නේ. අද පාඩම මොකද්ද? හරි? ඒ පාඩම කොහොමද උගන්වන්නේ වඩා හොඳින් ඔයාලට? මොනවද මම ගන්න උදාහරණ? අනිවාර්යෙන් පුතේ මම ඒකට ලෑස්ති වෙලා ඉන්නේ. පැහැදිලිවම.
හරිද? ගමේ මරණාධාර සමිතියේ සභාපතිතුමා තමන්ගේ සමිතියේ කරන කතාව හොඳට ප්‍රැක්ටිස් කළා. මොනවද කතා කරන්න කියලා හදාගෙන, පෙළ ගැස්ම හදාගෙන අන්න එහෙම පුතේ එන්න ඕනේ. පැහැදිලිද? නැත්තම් පුතේ නිකන් සමූහ sannivedana නිකන් වර්චස් වෙලා යනවා. අනිවාර්යෙන් පුතේ පෙර සූදානම තියෙන්න ඕනේ. මොනවද කතා කරන්නේ? කොහොමද පෙළ ගැස්ම? අදාළ තමන්ගේ sannivedanයට අදාළ තාක්ෂණික උපකරණ අවශ්‍ය නම් ওই ප්‍රොජෙක්ටර් එකක් වගේ අවශ්‍ය නම් ඒ ප්‍රොජෙක්ටර් එක ලෑස්ති කරන් තියාගන්න ඕනේ. වීඩියෝ පෙන්වන්න අවශ්‍ය නම් වීඩියෝ. හරි? මොනවා හරි chart එකක් මොනවා හරි පෙන්වන්න අවශ්‍ය නම් ඒ chart එක. ඒ ඔක්කොම පුතේ කලින් ලෑස්ති කරගෙන පෙර සූදානමකින් යුක්තව සමූහ sannivedanaya කරොත් සුපිරියටම වැඩේ කරගන්න පුළුවන්. පැහැදිලිද? දෙවැනි එක විවිධ තාක්ෂණික මෙවලම් භාවිතය. හරිද? උදාහරණයක් විදියට සමූහ sannivedana ක්‍රියාවලිය සුපිරියටම සිද්ධ කරන්න ඕනනම් ප්‍රොජෙක්ට් එක පාවිච්චි කරන්න බැරිද? පුළුවන්. එහෙනම් පුතේ විවිධ තාක්ෂණික මෙවලම් භාවිතය තුල වඩා හොඳින් තමන්ගේ ග්‍රාහක කණ්ඩායමට සුපිරි sannivedanaයක් කරන්න පුළුවන්. sannivedanaye බෝරින් වෙන්නෙත් නැහැ. හරි කම්මැලි වෙන්නෙත් නැහැ. එහෙනම් පුතේ මට කියන්න මොනවද මෙතනදී යොදා ගන්න තාක්ෂණික මෙවලම්? පුතේ මල්ටිමීඩියා සිස්ටම් එක කියන්නේ ප්‍රොජෙක්ටර් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ වචනයෙන්ම ලියමු. හරි? ප්‍රොජෙක්ටර්. දැන් මම ක්ලාස් එකේ ප්‍රොජෙක්ට් එක දානවනේ ගොඩක් වෙලාවට. හරි? අවශ්‍ය අවස්ථාවල දානවා. හැම වෙලේම දාන්නේ නැහැ. අවශ්‍ය අවස්ථාවල දානවා. ඊළාට උන ලැප්ටොප් එකක් පුළුවන් නේ. දැන් උදාහරණයක් විදියට ළමයි 30කට විතර උගන්වද්දී පොඩක් ළමයි 30 ළඟට ගෙන්නගෙන ලැප්ටොප් එකෙන් මොනවා හරි උගන්වන දෙයට අදාළව මොනවා හරි වීඩියෝ එකක් පෙන්වන්න පුළුවන් නේ. දැන් නිකන් හිතන්න ගමේ PHI මහත්තයා ගමේ කාන්තාවන්ට මොකක් හරි ඔය සිරීලිය හරි මොකක් හරි වැඩසටහනක් කරනවා. නැත්නම් සෞඛ්‍ය ගැන PHI මහත්තයන් සෞඛ්‍ය ගැන මොනවා හරි වැඩසටහනක් කරනවා. හරිද? එතකොට ඒකට අදාළ වීඩියෝ එකක් පෙන්වන්න පුළුවන් එක්ක ප්‍රොජෙක්ටරේ දාලා නැත්නම් ලැප්ටොප් එකෙන් පෙන්වන්න පුළුවන්. ඊළඟට පුතේ අනිත් එක තමයි සාමාන්‍යයෙන් පුතේ ක්ලාස් එකකට වුණත් ළමයි 35ක් 40ක් ඉඳන්දී මයික් එක දැම්මහම ඒකේ පොඩි අමුතු ගතියක් තියෙනවා. අමුතු ඒක පොඩ ෆීල් වෙනවා කට්ටියට. කම්මැලි වෙන්නේ නැහැ. එහෙනම් පුතේ වඩා හොඳින් ඇහෙන්න මයික්‍රොෆෝනේ පාවිච්චි කරන්න පුළුවන්. මයික් ෆෝනය. මයික් එකක් ඕනනම් දාන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න පුතේ විවිධ තාක්ෂණික මෙවලම්. සමූහ sannivedanayට පුද්ගලයන් පිරිසක් ඉන්නවනේ. සමූහ sannivedanayට එහෙනම් පුතේ විවිධ තාක්ෂණික මෙවලම්. හරි? ටෙක්නිකල් දේවල් පාවිච්චි කිරීම තුලින් ප්‍රොජෙක්ටර් එක, ලැප්ටොප් එක, මයික්‍රොෆෝනය පාවිච්චි කිරීම තුලින් සුපිරියටම sannivedanaya කරගැනීමේ හැකියාව අනිවාර්යෙන් තියෙනවා. හැබැයි මෙතනදී මේවා භාවිතා කරන්නේ කොහොමද කියලා පුතේ දැනන් ඉන්න ඕනේ. හරි? දැන් අපේ කැම්පස් එකේ මම නම කියන්නේ නැහැ. එක්තරා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක් හිටියා පුතේ. මයික් එකෙන් කතා කරන්නේ මයික් එක මෙන්න මෙතන. කතා කරනවා මයික් එකෙන් මෙලෝඩියක් ඇහෙන්නේ නැහැ. මයික් එක මෙන්න මෙතන. කියලා කතා කරනවා. එහෙනම් පුතේ තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම වගේම පුතේ මෙන්න මේ දේවල් කොහොමද භාවිතා කරන්නේ කියන එක සම්බන්ධයෙන් සුපිරි අවබෝධයකුත් තියෙන්න ඕනේ සමූහ sannivedanaya තුල. එතකොට මේක වඩා හොඳින් ඵලදායී කරගන්න පුළුවන්. ආකර්ෂණීය කතන විලාසය පුතේ. පුතේ ආකර්ෂණීය කතන විලාසය කිව්වහම පැටියෝ මෙන්න මේ දේවල් අයිති වෙනවා. හරි? මම එක මේ පැත්තෙන් ලියන්න. ආකර්ෂණීය කතන විලාසය කිව්වහම හරි? 1 පැහැදිලිව වචන උච්චාරණය. පැහැදිලිව වචන මොනා කරන්න ඕනද? උච්චාරණය කරන්න ඕනේ. හරිද? දැන් සමහර අය පුතේ කතා කරනවා කියන මෙලෝඩියක් තේරෙන්නේ නැහැ. මේ අතන මෙහෙම දැක්ුණාද? ඊට පස්සේ මේ වෙගලා එහෙම වුණාද? දැන් අපේ ලංකාවේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා පුතේ ජයන්ත චන්ද්‍රසිරි සර්. ඔය මහරජා ගැමුණු සමනල සන්දවණිය කරිල්ලා මාකටින් ගර සරප මේ ඊයේ පෙරේදා මිදුණු විශ්වය සුපිරි ටෙල් නාටකයක් කරා විදහාමිනි අකාල සන්ධ්‍යා දඬුබස් නාමානය මෙන්න මේවා කරපු ඩිරෙක්ටර් ජයන්ත සර්. ජයන්ත සර් කතා කරන්නේ පට්ට වේගෙන්. එකපාරක් දැන් මොකක් හරි කමර්ෂල් එකක ජයන්ත සර් කියනවා කලා අධ්‍යක්ෂකවරයාට මේ මිනිගම්මන ගිහිල්ලා ඇහින්නේ නැහැ. මොකද්ද සර් කිව්වේ? ඇයි මම මන්ද කිව්වේ මේ ටික කරමු ඒ අහුනෙත් නැහැ. දැන් ආය අහන්නත් බෑ බැනුම් අහන්න වෙනවනේ. කලා අධ්‍යක්ෂකවරයා මට මතක විදිහට දීප්ති මංගල සෝම උන් ඊට පස්සේ ආයි ගිහිල්ලා ඇහුවා
මේ මොකද්ද සර් කිව්වේ මේ කියලා තියෙන්නේ මොකක්ද දන්නවද පුතේ මේ සීන් එකට ඕන කරන දර්ශනයට ඕන කරන මේ ආප්ප ටික කෙසෙල් ඇවරියයි අරන් වරින් කියලා තියෙන්නේ පට්ට වේගෙන් කතා කරන්නේ හැබැයි ඉතින් ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් හොඳේ වැඩෙක් ඉතින් පුතේ සමූහ සංනිවේදනයේ සාර්ථක කරන්න නම් පැහැදිලිව වචන උච්චාරණය කරන්න ඕනේ ඊළඟට පුතේ හඬ පාලනය තියෙන්න ඕනේ හරි හඬ පාලනය ඒ කියන්නේ මුළු ඔක්කොම එකම විදිහට මේ අවස්ථාවේ සියලු දෙනා මෙහෙමයි කරන්නේ අරහෙමයි කරන්න කියලා එක ටෝන් එකේ කතා කරන් ගියොත් සෙට් නැහැ. හඬ පාලනය. අපි උස්සහඬෙන් කතා කරන්න ඕන තැන් වල හයි වොයිස්. ලෝ කතා කරන්න ඕන තැන් වල ඒ විදියට. අන්න එතකොට මරු. හරිද? හඬ පාලනය තියෙන්න ඕනේ. ඊළාට අවස්ථාවට ගැළපෙන අවස්ථාවට නෙමෙයි පුතේ මේක අපි දාමු මේක අපි දාමු මෙහෙම හරි හැංගීමට ගැලපෙන හරි හැංගීමට ගැලපෙන හඬ භාවිතය හැඟීමට ගැලපෙන හඬ භාවිතය කියන්නේ මොකද්ද පුතේ? ඒ කියන්නේ නිකන් හිතන්න ජාතික වීරයෝ ගැන අපි කියනවා. ජාතික වීරයෝ ගැන කවුරු හරි දැන් ඔන්න නිකන් හිතන්න 40ක් විතර ඉන්නවා ජාතික වීරයෝ ගැන කවුරු හරි කියනවා. පුතේ ජාතික වීරයෝ ගැන කියද්දි නිකන් අපේ ජාතික වීරයෝ මෙහෙමයි මෙන්න මෙහෙම කරා අර එහෙම කරා ජාතික වීරයෝ පුතේ සටන් කරාටත් වැඩක් නැහැනේ. ඒක පොඩක් ගැම්මෙන් කියන්න ඕනේ. මේ කියන්නේ මේ ජාතික වීරයෝ ගැන. තේරුණාද මම මේ කියන කතාව? අපේ ජාතික වීරයෝ අන්න එහෙම ගැම්මෙන් ඒ කියන්න ඕනේ පොඩ්ඩක්. එතකොට තමයි වැඩේ ෆීල් වෙන්නේ අහන් ඉන්න උන්ට. දැන් නිකන් හිතන්න ඊට පස්සේ ආදරය ගැන මොකක් හරි කියනවා. ආදරය ගැන කියන එකත් ඒ විදිහටම කිව්වොත් ආදරය යනු සෙට් නෑනේ බා. ඒතකොට ඒ කියන්න ඕනේ ආදරය කියලා කියන්නේ හරිම පිවිතුරු හැඟීමක්. ඕන කෙනෙක්ගේ හදවතේ ආදරය හරි ලයාන්විත විදියට ගැබ් වෙලා දෙනවා මොකක් කර ගල්ලා හරි. ඒක පොඩ්ඩක් එහෙම කියන්න ඕනේ. ඒතකොට පුතේ වැඩේ දැනෙනවා වැඩි ෆීල් වෙනවා වැඩි. එහෙනම් ආකර්ෂණීය කතන විලාසයට තියපුතේ මේ ටික ලියවෙන්න ඕනේ පැහැදිලිව වචන උච්චාරණය හඬ පාලනය හැඟීමට ගැලපෙන වචන භාවිතය වගේ දේවල් පුතේ තියෙන්න ඕනේ ඊළාට ඕනනම් අපිට දාන්න පුළුවන් මෙතනට දැන් පැහැදිලි වචන උච්චාරණය තියෙනවා හඬ පාලනය තියෙනවා හැඟීමට ගැලපෙන හඬ භාවිතය තියෙනවා ඊළඟට පුතේ අපිට මෙතනට දාන්න පුළුවන් ශබ්ද නගා කතා කිරීම. ශබ්ද නගා කියන්නේ මේ මහා හයියෙන් කතා කරන එක නෙමෙයි හොඳේ. ශබ්ද නගා කතා කරනවා කියලා කියන්නේ ඉතින් වැඩක් නැහැ නේ. පුතේ 40ක් ඉන්න තැන නිකන් මිනි ගෑවුවත් වැඩක් නැහැ නේ. පොඩ්ඩක් හයියෙන් කතා කරන්න ඕනේ. නැත්තම් මේ අහන් ඉන්න අයට බෝරින් වෙලා සමූහ සංනිවේදනයේ මෙලෝ රහක් නැත් දෙයක් බවට පත් වෙනවා. ඊළඟට පුතේ කාල කළමනාකරණය. සමහර අය ඔය සමහර ඉස්කෝලවල අපේ ප්‍රින්සිපල් සර්ලත් එහෙමයි ඉතින්. හරි. කෙලිම පටන් ගන්නවා කතාව. ඇත්තටම කියනවා නම් මේ ඔබ සියලු දෙනා මේ වෙහෙස මහන්සියටපත් වෙලා ඉන්න වෙලාවේදී මම එහෙම වැඩි වෙලාවක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා කෙලින්ම කතා කරනවා පුතේ පැය දෙකක් විතර. 10 දෙනෙක් විතර කලන්ත දාලා වැටෙනවා. එහෙම හරියන්නේ නැහැ. සමූහ sannivedanaya පුතේ අනිවාර්යෙන් මේ සමූහ sannivedanaya සාර්ථක වෙන්න මේ කාල කළමනාකරණය පට්ට වැදගත් පුතේ. අනිවාර්යෙන් මේ කාල කළමනාකරණය තියෙන්න ඕනේ. හරි? નિયમિત වෙලාවට පටන්ගෙන નિયમિત වෙලාවෙදි ඉවර කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට නිකන් හිතන්න අපේ ළමයි 35 40ක් ඉන්න පන්තියක් පැය දෙකට වඩා විනාඩි 15ක් 20ක් කරොත් එහෙම ඔයාලා ඇම්බර් එනවනේ. නිකන් එක්සකුර වගේ නිකන්. ඒක සෙට් වෙන්නේ නැහැ. සමූහ sannivedanaya වඩා සාර්ථක කරගන්නම් පුතේ අදාළ කාලය තුළ ටයිම් එක මැනේජ් කරගෙන අවශ්‍ය sannivedana ක්‍රියාව සිද්ධ කරන්න ඕනේ. එහෙනම් පුතේ මෙන්න සමූහ sannivedana වර්ග අතර බොහොම වැදගත් sannivedana වර්ගයක් තමයි සමූහ sannivedanaya. මේක සාර්ථක කරන්න ඵලදායීව කරගන්න මෙන්න මේ විධික්‍රම වලට අනුගමනය කරන්න පුළුවන් උදාහරණත් එක්ක විස්තර කිරීම ඔයාලා ලියන්න නෝට් එක අවශ්‍ය ළමෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. අපි ඒක ඔයාලට දෙන්න සැදී පැහැදී ඉන්නවා. ගන්න තියෙනවා නම් දෙයක් ගන්න. දෙයක් ගත්තා නම් අපේ Cute Media YouTube channel එක subscribe කරන්න. එහෙනම් ජය වේවා. මම සන්තෝෂාන් ජයසිංහ Cute Media. ආයෙත් වීඩියෝ එකෙන් හම්බෙමු.